කුමුදු ඔබ යයි සිතා. දැන් කුමුදු වෙන්නේ කවුද? ශාන්යා. කුමුදු වෙන්නේ ඔයා. ඈ? නැත්තම් කෙෂානි. කුමුදු ඔයා කෙෂානි. ඔන්න තමන් කියලා කුමුදු ඔබ යයි සිතා. එතකොට මම තමයි කුමුදු වෙන්නේ. නැත්තම් මගේ පුතා තමයි කුමුදු වෙන්නේ. හරිද? මේ අවස්ථාවේ ඔබට සිතුණු දේ පිළිබඳව වාක්‍ය 3ක් ලියන්න. එතනදී වැදගත්ම කොටස කොතනද දන්නවද? වැදගත්ම තැන කොතනද? ඔබට සිතුණු දේ. මෙන්න මෙතන තමයි මේ රචනාවේ හිතන්නම ඕනි තැන. මේක තමයි ඔයා ගොඩක් සැලකිල්ලෙන් බලන්න ඕනේ. ඇයි? ඔයාට හිතුණු දේ. මෙතනත් ඔයා සැලකිල්ලෙන් බලන්න ඕනේ. ඒ වගේම කුමුදු ඔබ යයි සිතා මෙතනත් වඩා අවධානයෙන් බලන්න. හරිද පවුති? ඔන්න ඕකයි අපි මාතෘකාවක් දුන්නම් සැලකිල්ලෙන් බලනවා කියන්නේ. හරි. දැන් කුමුදු ඔබ යයි සිතා කිව්වම මගේ පුතාලා ටීචර්ට උත්තර දෙන්න. හොඳේ? කුමුදු ඔබ යයි සිතා කිව්වොත් දැන් අපි වාක්‍ය රචනා වාක්‍ය ලියනවනේ නේද පුතේ? කුමුදු ඔබ යයි සිතා කිව්වොත් උත්තේට ඉන්නේ මොන වගේ වචනද? අන්න කියන්න බලන්න මොන වගේ වචනද අපි ලියන්න ඕනි වාක්‍යය ඇතුලේ?